අයිබෝන් මම අද කතා කරන්න ඇවිල්ලෙන්නේ පොදු මෙරේජ් නීතිය ගැන. අපේ රටේ ඔක්කොටම අයිති වෙන මෙරේජ් ලෝ එක ගැන කතා කරන්න ඇවිල්ලෙන්නේ. වැඩිපුරම අපි ලෝ තුනක් තමයි අපේ මෙරේජ් වලට මිනිසුන්ට බලපාන්නේ. කැන්ඩියන් ලෝ එක, අනිත් එක මේ මුස්ලිම් ලෝ එක, MMD එක, අනිත් එක පොදු නීති එක. පොදු නීති එක ඉතුරු අයට, කැන්ඩියන් ලෝ, මුස්ලිම් ලෝ නැතුව අයට තමයි මේ පොදු නීති එක වළංගු වෙන්නේ. මේ නීති එක 1700 ඒ වර්ෂය තමයි මේක ඉගන්නේ වර්ෂය තමයි මේක දාලා තියෙන්නේ. මේ ලෝකේ මොන ප්‍රශ්නයක් තියෙනවද කියලා අද වෙනකම් පොදු නීතියකට මේක තමයි ෆලෝ කරගෙන ඉන්නේ. ජස්ටිස් එක දෙන්නේ මේක තමයි. මිනිස්සු ගොඩාක් කතා කරනවානේ MMD එක මේක මාරු කරන්න ඕනේ කියලා. රජයට ප්‍රෙෂර් දෙනවානේ. අපි කතා කරමු මේ පොදු නීතිය ගැන. මේක හොඳ දෙයක් කොච්චර තියෙන්නේ, නරක දෙයක් කොච්චර තියෙන්නේ, මේක කොච්චර ජස්ටිස් එක සමාජයට දෙන්නේ කියලා. පොදු අන්තික මේ මේරේජ් ලෝ එක කොහොමද වළංගු වෙන්නේ කියලා දෙයක් තියෙනවනේ. අර මේ කියන්නේ මෙයාලා කොහොමද කොයි ඉඩමේ ජස්ටිස් එක දෙන්නේ. මෙහෙමනේ. මේ ඩිවෝර්ස් එකේ පස්සෙන් තියෙන මේ කම්පන්සේෂන් එක. MMD එකෙන් මුස්ලිම් මැරේජ් ඩිවෝර්ස් ඇක්ට් එකට වඩා මේක ටිකක් මාරු. ඒක කොහොමද මිනිසුන්ට බලපාන්නේ කියලා මම අද කතා කරන්න ඉල්ලන්නේ. උදාහරණයක් කිව්වොත් මේක අර ඩිවෝර්ස් එක වෙනකොට මේක ලීසියෙන් ඩිවෝර්ස් කරන විදිහ හදලා නැහැ. ඒකේ කල් ගන්නවා, ඒකේ කාරණාවක් ඕනේ. මෙයාට කැමති එක්කෙනෙක්ට කැමති කියලා ඩිවෝර්ස් එක දෙන්න. මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් තියෙන්න ඕනේ. නැත්තම් මෙයාලට ඇබියුස් එක වෙන්න ඕනේ. අර නැත්තම් අර එක්කෙනෙක් අර බොරු චෝදනාවක් දාන්න ඕනේ. එහෙම තමයි ඩිවෝර්ස් එක ගන්න පුළුවන්. හැබැයි ඒකත් කල් ගන්නවා. සමහර විට වසර 2ක් හරි දානවා එකතු වෙලා ඉන්න. එහෙම හිටියෙත් තමයි ඔයාලට ඩිවෝර්ස් දෙනවා කියලා. ඒ වගේ නීතියත් මේ වගේ නීතියක ඇතුළේ තමයි එන්නේ. උදාහරණට මෙයාගේ මෙයින් තින් එක අර එකතු වෙන අයව කොහොම හරි ෆුල් ඇන්ඩ් ෆුල් කොහොම හරි එකතු කරලා ජීවත් වෙන්න තමයි මෙයාලා 1800 ගණන් දාලා තියෙන්නේ. අද කොච්චර නීති මාරු වෙලා තියෙනවා, කොච්චර ලෝක ෆාස්ට් වෙලා තියෙනවා, අපි අකමැති කෙනෙක්ට එක්කම ජීවිත වෙන්න පුළුවන්ද කියලා අද ක්වෙස්චන් කරන ඉඩමට එවිල්ල ඉන්නවා. හැබැයි මුස්ලිම් නීතිය කරේ මෙහෙම නෑ. මේක වෙනස්. අනිත් එක ඩිවෝර්ස්ට පස්සේ තියෙන මෙයාලට දෙන කම්පන්සේෂන් එක වුමන්ට කොහොම වුණත් කොයි වෙලාව වුණත් කම්පන්සේෂන් එක මස්ට් කාටද මේ අර පොදු නීතියෙන් කම්පන්සේෂන් එක ඉරිමි දෙන්නම ඕනේ. එයා එපා කියවල නැත්නම් කොහොම හරි ඒක දෙනවා. අර ගොඩ ලොකු ඉන්කම් එක නැහැ. හැම වෙනකොට ඒක දෙනවා. හැබැයි එයා ඇඩල්ටරි එක මෙයා ඇස් වලින් දැක්කා. වෙන කාටත් එක්කම මේ කරුවා ඇස් වලින් දැක්කා කියලා කියමුකෝ. එහෙම වුණත් හරි ගමන්නේ පිරිමි දෙන්න වෙනවා කම්පන්සේෂන් එක. ඒක නිකල්ලා මේකෙන් මේ තියෙන කොහොම හරි සමහරට බොරුවටත් කියන්න පුළුවන්නේ ඇඩල්ටරි මම දැක්ක කියලා. 100% පබ්ලිසයිස්ඩ් වෙන එකට තමයි දෙන්නේ. මේ වෙන්න කාරණාවක් කියන කිලොත් කොහොම හරි පිරිමි කීයකට දෙන්න ඕනේ. මේක පිරිමිගේ ලයිෆ් එකට මේක කොහොමද බලපාන්නේ කියලා කියන්නේ උදාහරණයක් මම කසාද බඳ ගන්නවා කියලා කියමුකෝ. මෙයා හරි උනේ නැහැ. මම ඩිවෝර්ස් එකට ආවා. ආපු පළියට මෙයා ඉල්ලනවා මගෙන් ඉඳලා මේ කම්පන්සේෂන් amount එකට නැත්නම් මේ මේන්ටෙනන්ස් amount කියලා කියනවා. මේකට කියනවා early money කියලා. ඒ කියන්නේ තව කෙනෙක් කසාද බඳනකම් ඒක දීගෙනම ඉන්න ඕනේ. දැනට කියන්නකෝ මෙයාට ඒ ගෑනට බබක් ඉන්නවා. අත බබක් නැහැ. මොන වුණත් එයාට දීගෙනම ඉන්න ඕනේ. මම උදාහරණයක් මෙයාට 30000ක් පඩි කියලා කියමුකෝ. එයාට ජීවිත වෙන ගානේ මෙයා දීගෙනම ඉන්න ඕනේ. තව කසාදයක් බෙදුවා කියලා කියමුකෝ. බෙදුවට පස්සෙත් මෙයාට වියදමක් තියෙනවනේ. ඒකත් දරාගෙන මෙයාට දෙන්න ඕනේ. ඒකත් හරිවනේ කියලා කියනකෝ. මෙයාලා උපයන සල්ලි ඔක්කොම එයාලට තමයි දීගෙනම ඉන්න ඕනේ. මේකත් MMD එකට වෙනස්. කාරණාව ඉස්ලාම් ඉස්සරාම කසාද බඳ ගන්නකොට එයාට කොච්චර ඕනේ? එයාට කොච්චර ඕනේ කියලා අහලා ඒක දෙනවා. ඒක කෝටියක් නෙවෙයි රත්තර මේ ගුහාවක් ඕනේ කියලා කිව්වොත් එහන්න පුළුවන්. එයා ඒක තමයි තියෙන්නේ ඉස්ලාම් එකටත් මේකටත්. එයාට සමහරට කැමති සමහර අය මොන හරි පොඩි ගානට මේක කසාද බඳ ගන්නවා. නැත්නම් මෙයාට මේ කෝටියක් තමයි ඕනේ කියලා කිව්වොත් කොටිය දීලා තමයි මෑවක සාද බඳගෙන පුළුවන්. මේකට කාට දෙන්න ඕනේ? දරුවන්ට නෙවෙයි. අර දුවටම දෙන්න ඕනේ. අර වයිෆ්ටම දෙන්න ඕනේ ඒක සල්ලි.
තාත්තට අම්මට නෙවෙයි. එයාටම දෙන්න ඕන. ඒක තමයි අර මෙයාලට තියෙන ප්‍රශ්නය. මේඩමෙන් තමයි ගොඩාක් වෙලාට අර මෙයාට සල්ලි දියුනේ නැහැ සල්ලි දියුනේ නැහැ කියලා. ඉස්සරහම මේ සල්ලි ගන්නවා. සමහර අය සල්ලි ඕනේ කියගෙන ඉස්සරහම සල්ලි ඕනේ කීයකරි බලලා දෙන්න පොඩි ගාණක් දෙන්න ඉති කියලා කියගෙන පිටිපස්සේ ඇවිල්ලා මේ වගේ නීතියක් මෙයාලා නිකම දීගෙන ඉන්න ඕනේ නේ පිරිමි. අර එහෙම නීතියක් තියෙන නිසා මේ සල්ලම් අරගෙන ඉන්නවා. හැබැයි මේකට ඇත්තටම ඇඩල්ටරි එක ඇස් වලින් දැක්කා කියලා කියමුකෝ. එතනින් පස්සේ යනොත් මේවාලා පොදු නීති වලින් දීගෙන මෙන්න ඕනේ. අර ඒ හැල තියෙන ප්‍රශ්නේ එයාලා දන්නවා. අනිත් එක මම කතාවක් කියන්නම්. ඩොක්ටර් කෙනෙක්ගේ කතාව. එක්ක ඩොක්ටර් කෙනෙක් හොදට ඉගෙන ගන්න මේ ගෙදරක් හදලා අම්මා තාත්තලා ප්‍රොපර්ටි එක විකුණලා එයා ගෙදරක් හදුවා. හොදෙන් උන්ටට ගෙදර මිලට ගත්තා. ඔක්කොම හරි. වයිෆ් වෙන කනෙක්ෂන් එකත් එක්කම ගියා. ඩිවෝර්ස් එක ගත්තා. දරුවක් ඉන්නවා. මම වැඩියට ගිහලා කතා කරලා එර්ලි මැනේජ්මන්ට් එයා ගෙදරෙන් පල්ලෙහා තට්ටු ඔක්කොම මෙයා ලියාගත්තා. කවුද? වයිෆ්. උඩ තට්ටුවේ කවුද ඉන්නේ? හස්බන්ඩ්. එයා තාමත් තනිකඩ මෙයා වලගෙන වෙන කෙනෙක් අරගෙන එයා ජීවත් වෙන එකකින් ඉන්නවා. සමහරට out of the court මෙයාලා තීන්දුව කරගෙන තියෙන්නේ නැති මේක. එයි අර ඒ බය පාවිච්චි කරලා ඒ නීති පාවිච්චි කරලා අර VKH section මේ කවුද කියලා මන් දන්නේ නැහැ. මේ වචනේ පාවිච්චි කරන්නේ කොහොමද? male dominant society කියලා. මේඩමෙන් male dominance එකේ තියෙනවා. මට නම් දන්නේ නැහැ. male working society කියලා කියන්න පුළුවන් මේකට. එයි පිරිමින්ගෙන් ඉඳලා බ්ලඩ් එක වෙනකම් මෙයාලා ගන්නවා. අරගෙන කියන්නේ මේල් ඩොමිනන්ට් කියලා. ඉස්සරහක කාලෙක තියෙන්නේදී මේල් ඩොමිනන්ට් එක. අපි ආච්චි සීයලා කාලේ 6න් ඉඳලා ගේලු 12 වෙනකම් වැඩ කරනවා. මේක පේ දෙකක් වගේ තමයි මෙයාට රෙස්ට් එක හම්බ වෙන්නේ. ඒ වෙලාවෙන් තමයි කවුල් කගෙන් ඉහළ කතා කරන්නේ වගේ. එතනින් පස්සේ අර ඒ වැඩ කරනවා. අර මේ මොනවද කියන්නේ? ළමයා බලා ගන්න ඕනේ, උයන්න ඕනේ, අර වතුර අරන් එන්න ඕනේ. අර මොනවද කියන්නේ අර මේ ගිනි තියන්න. ඒකට ඕන ටිකට් හදන්න ඕනේ, අර ක්ලීන් කරන්න ඕනේ, අර මෙතන මේ වෙන වෙන දෙයක් තියෙනවනේ. ඒක ටික බලන්න ඕනේ. ආක් තියෙන වතුර අරන් යන්නත් පේ 3ක් හරි කොයි හරි යන්න ඕනේ. නැත්නම් කැමරට මොන හරි අරන් යන්නවත් ඒ වගේ යන්න ඕනේ. මොනවා හරි සීට්ස් එක අරන් යන්න මොනවා හරි දෙයකට ෂියරට අමාරු වුණා. ඒක නම් තියෙන්න පුළුවන් මේන් ඩොමිනන්ට් සොසයිටි කියලා. හැබැයි අද කියන්න පුළුවන් දෙ කියලා කිව්වොත් අද කවදාවත් කියන්න බෑ. හැබැයි මෙයාලා අර පලියට වගේ ගන්න මේක. මේක තමයි මේඩමෙන් තමයි ගොඩාක් ප්‍රශ්නයක් කියන්නේ දෙන්නටම. අනිත් එක බලන්න මේක මෙයිල් කියලා දෙයක් අර බෙක් කරනවා. උදාහරණට ගොඩාක් වෙලාවට මෙයිල්ව තමයි බෙක් කරනවා. තාත්තලා තියදට නංගි හොලා බලා ගන්න ඕනේ, අක්කව බලා ගන්න ඕනේ, ගෙදර බලා ගන්න ඕනේ, ප්‍රොපර්ටි එක බලා ගන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේ තියෙනවා. මෙල්ට තමයි හම්බ වෙන්නේ. පිරිමින්ට තමයි ඒක ටික හම්බ වෙන්නේ. එයා තමයි රට ගිහිල්ලා රට ඉන්න ඇයට ගිහින් අහන්නකෝ මේක. නැත්තම් කැමරාවක අරන් ගිහිල්ලා මොනවාරි කැම්ප් එකට ඉස්සරහා ගිහිල්ලා මොන රටේ හරි බංගලාදේශ හරි ඉන්දියාව හරි කොයි රටේ ඉන්නා අහන්නකෝ. එයි මෙහෙ ඉවිල්ල ඉන්නවා කියලා කියනවා. අංගිගේ এডুকেෂන් එක තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා. මේක ඉවරුනොත් 33න් මංගේ ඉදර හදලා මං කසාද කරනවා කියලා. අවුරුදු 10ක් 13ක් ඒ රටේම ඉන්නවා. අනම් බලාගන්න සමාජයෙන් මේල්ට කොච්චරට ඔයාලා මේ මේල්ටිගෙන් මේ ප්‍රයෝජනය කරගෙන ඉන්නවා කියලා. හැබැයි කියන්නේ මේල් ඩොමිනන්ට් සොසයිටි කියලා. හොඳයි. කමනේ මේ බලන්නකො අපි ඉතුරු පාර්ට් එක බලමුකෝ. අපි අනිත් එක මෙහෙම තමයි. අර මුස්ලිම් ලෝ එකෙන් 4 වෙනකම් කසාද බැඳගන්න පුළුවන්. ඒ කුර්ආන් වසනෙම ඉල්ලලා මේ දෙන්නේ. කුර්ආන් වසනෙම කියන්නේ එක කසාද බැඳගන්න ඒ නීතියෙන් පුළුවන් නීතියෙන් ඉක්වලි ජස්ටිසබලි ඔයාලට ට්‍රීට් කරන්න පුළුවන්. ජස්ටිස් වලින් ට්‍රීට් කරන්න පුළුවන් නම් තව දෙවෙනි හරි තුන්වෙනි හරි හතරවෙනි හරි එහෙම දෙවෙනි හරි තුන්වෙනි හරි හතරවෙනි හරි කසාද බැඳ ගන්න. ඒකත් බැරි නම් ඔයාලට එකකවත් අර හතරවෙනි ඒ ටික කරන්න බැරි නම් එකක් කසාද බැඳගෙන ඉන්න. ඒකත් බැරි නම් ඔයාලා නොම්බි ඉන්න ගන්න. නොම්බි කියන්නේ අර දන්නවනේ උදේ 4න් ඉඳලා 6 වෙනකම් කන්න නැතුව බොන්න නැත. අර මොනවද කියන්නේ මොන්ක් ඔයාලගේ ආගම මොන්ක් ඉන්නවනේ. එයාලගේ ලයිෆ් ස්ටයිල් එක වගේ තමයි. ඒ වගේ ජීවත් වෙන්න ඔයාලා කසාද බඳ ගන්න එපා. එක්කෙනෙක්ට හරි ජස්ටිස් ඔයාලා කරන්න බැරි නම්. තේරෙනවද? අර ඒ නීති දාලා තියෙනවා. හැබැයි මේව පත්තෙන් ආවත් පොදු නීති වලින් ආවත් එකක් තමයි කසාද බඳ ගන්න පුළුවන්. මේකෙන් තමයි හොඳ පොයින්ට් එකක් තියෙනවා. ඔයාලා බලන්න.
මේ බලන්න අපි පිරිමිත් ගෑනුත් සමාන අයට හිටියට ගෑනු කසාද බඳගන්නේ පිරිමින්ට වඩා අවුරුදු 10ට කලින්. එයාලට ඔච්චර ඕනේ නැහැ මොන හරි ප්‍රොපර්ටි එක හදාගන්න හරි නැත්නම් ගෙදර වැඩ ටික කරගන්න හරි ඒ වුණාම ගෑනුන්ට නැහැ. පිරිමින්ට හැම නැහැ. එයා ලයිෆ් එක සෙටල් වෙන්න ඕනේ. එන ගෑනුන්ටත් මෙයා ප්‍රොවයිඩ් කරන විදිහ ඉස්සරහට දැන් තියෙන කාලට අනුව දැන් මෙච්චර කල් වෙනකම් මේක වෙලා මෙහෙම වෙලා දැන් වෙලා තියෙනවා පිරිමි කසාද බඳිනකොට පොඩි ළමයෙක් කසාද පොඩියට ඉන්න වයසකට අඩු 35න් කසාද බඳිනවා නම් 25න් එක්කෙනෙක් බලනවා. හැබැයි ගෑනු අර ඉතුරු අය අර කසාද බඳ ගන්න බලනවා හොයනවද කවුරුත් හම්බ වෙන්නේ. එහෙම යනවා. එහෙම යනකොට අර එකට එකයි කියලා මෙහෙම මෙච්චරනේ කාරණාව මෙයා ඉස්සර අවුරුදු 10ට ඉස්සර මෙයා කසාද බඳ ගන්නවා මෙයා පස්සේ මේ ගොඩාක්කල් මෙහෙම වෙලා තියෙන නිසා දෙන් කාලට මේක ඉක්වල් කරන්න ඕන නම් අවුරුදු 20න් පිරිමි කසාද බඳ ගන්න ඕනේ අවුරුදු 30 කෙනෙක්ට. එහෙම කරනකොට තමයි පොඩි කාලයකට මේක ඉක්වල් වෙන්නේ. නැත්තම් මේ ගොඩක් දෙනෙක්ට කසාද බඳ ගන්න විදියක් නැහැ. අනිත් එක පිරිමින්ට ප්‍රොවයිඩ් කරන දක්ෂතාවයක් වෙන්න ඕනේ. අනිත් එක එයා හොඳ වෙන්න ඕනේ. සමහරවිට මොකෝටම ජීවත් වෙන්න බෑනේ. සමහර අයව අපේ ගෙදරට ගත්තත් අපේ පවුලම ඉවරයි. තින්න ගෙදර තීරයි බොනවා කියනකොට ගොඩක් දෙනෙක් කනවනේ බොන්න එක වැරදි නෑ අරගෙන කියලා. එයාලා බොන්නේ මේසෙන් හැන්දේ. මේලා අපි කියන බොනවා කියලා කියන්නේ අපිට තියෙන හැබිටේට් සෙන්ටර් කියලා මොලෙන් තියෙනවා. ඒක තමයි හරි මොකද්ද වැරදි මොකද්ද කියලා ඒක තමයි දන්නවා. ඒකත් වැඩක් කරන්න නැතුව වගේ බොන්නේ. ඒ මිනිස්සු ගැන කතා කරන්නේ. අම්මත් පෙන්නේ, පුතත් පෙන්නේ, දුවත් පෙන්නේ ඒ වගේ මිනිස්සු නා. ඒවත් එක ජීවිත වෙන්න පුළුවන්ද? ඒක නිසා අපි මේක ජස්ටිස් නෑ. මේක අයයාලන්ට කවදාවත් මේ හොයාගෙන ඉන්නවා. කවුරුත් කියන ඔය හම්බු නැද්ද? මේ පලියකට මේ කවුරුත් හම්බුන්නේ නැහැ කියලා පලියට මේ එක්කෙනෙක් චූස් කරුවොත් ඒකත් හරි වෙන්නේ නැහැ. ඩිවෝස් රේට් එක පට්ට වැඩි වෙනවා. දැන් දෙවනි කසාදවල කියනකොට මේ අර මේ මන් කියන රෝමන් ලෝකයේ පොදු ලෝකයෙන් තියෙන ප්‍රශ්නයක් දන්නවද? මේක දෙවනි කසාදයක් කරගත්තත් අර පනිෂබල් ඔෆෙන්ස් එක අවුරුදු 5ක් හරි ඇතුළට දානවා. තේරෙනවද? ඒ පනිෂබල් ඔෆෙන්ස් එක මේක ක්‍රිමිනල් කේස් එක. හැබැයි මේ මොඩි ලූප් එක තියාගෙන ඉන්නවා. කසාද බඳ ගන්න බෑ. එක්කෙනෙක් එක්කම අර ඇඩල්ටරි එකට ගියත් වෙන කසාදවට නැතුව වෙන රිලේෂන්ෂිප් එකකට විතර ගියත් ඇඩල්ටරි එකට කාමරේට ගියත් ඒ ටිකට මොන පනිෂබල් ඔෆෙන්ස් නෙවෙයි. දාන්න කිව්වොත් එහෙම වෙලාවෙන් ගෑනු චූස් කරන්න ඕනේ මෙයාත් එක්ක ජීවත් වෙන්න ඕනද නැද්ද කියලා. ඒ වෙලාවෙන් ගෑනුන්ව ඩිවෝස් කරගෙන යන්න. එහෙම හිටිය කියලා මට දඩුවම් දෙන්න බෑ. තේරුණාද? කසාද බඳින්න තමයි මට දඩුවම්. දාන්න මෑලා කියන්නේ අර දෙවනි කසාද එන්කරේජ් කරන්නේ. හැබැයි ඇඩල්ටරි එක කොච්චර දෙනෙක් එක්කම ඉන්නත් පුළුවන්. 100 දෙනෙක් එක්කම හිටිය කියලා කියමුකෝ. හැබැයි හරි මට දඩුවම් දෙන්න බෑ. ඔයාලට මේක කැමති නැද්ද? නැන්ද? ඔයාලට මෙයා පිරිමිත් එක්ක හිටිය කියලා කියමුකෝ. මේ දඩුවම්ද? නෑ. ඔයාලට කැමති නැද්ද? අයින් වෙලා යන්න. සමහරට මේන්ටෙනන්ස් සම්බුනනවා. මේන්ටෙනන්ස් සම්බුනනකොට දැන් කාලේ මොළ තියෙන මිනිස්සුන්ට එක්ක හම්බුනත් ඒකත් හම්බ වෙන්නේ නැහැ. සමහරට මේ වෙන කාගෙන් හරි ප්‍රොපර්ටි එක ලියගෙන අර එහෙම සල්ලම් කරන මිනිස්සුත් ඉන්නවනේ. ඒක නිසා ඒකත් හම්බ වෙන්නේ. ඒක නිසා අඬනලා මෙයාත් එක්කම ඉන්න වෙනවා. මෙයා ඇඩල්ටරි එකකට ගියත් ගමන්නේ. සමහරට මෙහෙමක මෙයා තව යාළුවාත් එක්කම ජීවත් වෙනවා. දැන් බඩෙන් දරුවක් ඉන්නවා. ඒ මොකද කරන්නේ? දෙවනි කසාදේ කසාද ගන්න පුළුවන්ද? වයිෆ් ඇලෝ කරුව නැත්තම් මේක මෙයාව හිරේ දානවා. මෙයාට කේස් එක දැම්මොත් මෙයාත් එක්ක මේ සම්බන්ධතාවය ඉඳලා බබක් ඉන්නවා කියලා මෙයා හිරෙන් දානවා. සමහරට මෙයාටත් ෆුඩ් එක හම්බ වෙන්නේ මෙයාගේ අඩුම ගානේ ලයිෆ් එකත් හම්බ වෙන්නේ. උදාහරණ මෙයාගේ මොනකෝ. මෙයාත් එක්කම ගියේ. අර ඒ වගේ කතාවක් කියනවනේ. මෙයාට පුළුවන් වෙන කාගෙන් හරි කසාද බැලින්න නැත්නම් හරි එහෙම බෑ මචං. උදාහරණට කියන්නකෝ. ඔක්කොම ගැලපෙන්නේ. සමහර අය ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයෙන් හිටියට ගමන්නේ. කමාලට එයා ඉස්සරහා මාට්ටු වෙන්න කෙනෙක්. මොකද කියන්නේ? එයාගෙන් මොනවද කියන්නේ? එයා ගොඩක් ගහන්න ඇති, ඇබියුස් වෙන්න ඇති. සමහරට මෙහෙමනේ. සමහරත් එක්ක ජීවත් වෙන්න බෑ. සල්ලි ටික අරන් දුවනවා. මොනවා හරි තිබ්බත් ඒක විකුණලා දානවා. අර මයින්ඩ්සෙට් එක ඒ වගේනේ. ඒ වගේ අය ළඟින් තියාගෙන ඉන්නකොට දරුවක් හදන්න බෑ, පවුලක් හදන්න බෑ. පොල් ජීවිතේම මතක වෙන්නේ. මෙයා හිතුවා මෙයාත් එක්ක හරියන්නේ නැහැ. හරි මොනවා හරි
සමහරට සාමාන්‍ය ජීවිතයක් හරි හිතට හරි සතුට නැතුව තමයි ජීවිතය වෙන්න ඕනේ. ඒක නිසා තමයි මෙයා වෙන කවුරු හරි චූස් කරන්නේ. වෙන කවුරු හරි චූස් කරනකොට හොඳින් ඉන්න මිනිස්සු දැන් බලන්න. හොඳ සාමාන්‍යයෙන් කසාද බැලන්න පුළුවන් කියලා. දැන් පිරිමි බලවත් ජයිල් එකෙන් බලුවොත් වැඩිපුර පිරිමි තමයි ඉන්නේ. ඔයාලා බාර් එකෙන් බැලුවොත් පිරිමි තමයි වැඩිපුර ඉන්නේ. රේට බොන මිනිස්සුත් එක්කම ගෙදර ගිහිල්ලා වයිෆුත් එක්ක කතා කරනවද නැත්නම් දරුවත් එක්ක කතා කරනවද? පීලා යනවා. සල්ලි කීයක් හරි පොඩි ගාණක් යාලා 2000ට බීලා 1000 ගිහලා වයිෆ් එකට දෙනවා. එනවා කොයි මේක තියාගෙන ඒ පවුලම ගොඩාක් අමාරුවෙන් කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි මේකේ මතෙන් තියෙන්නේ. අර මේ වගේ අයත් එක්කම ජීවත් වෙන්න කැමති වෙනවද? නැත්නම් චූට්ටක් හරි හොඳට ඉන්න කෙනෙක් එක්කම ජීවත් වෙන්න කැමති වෙනවද? අපිට කොහොමද ඕනේ? චූට්ටක් හොඳ කෙනෙක් එක්කම ජීවත් වෙන්න ආසයි. ඒ වගේ ගෑනු චූස් කරුවොත් මම මේ වගේ චූස් කරන කෙනෙක්ට සපෝට් කරුවා නෑ. හැබැයි ඔක්කොටම ඕනේ නේ ඩිග්නිෆයිඩ් ලයිෆ් එක. අර එහෙමනේ. දැන් ඩවරි සිස්ටම් එක දන්නවනේ. හොඳ කොල්ලට දැන් තියෙන මාකට් මිලේ දන්නවද? කොටි 100ක් වෙනකන් ලංකාවෙන් ගිහලා තියෙනවා. රස්තර පවුන් 100යි පවුන් 200යි වාහන එකයි මේක කොටි 100ට වැඩි ගාණ. තේරෙනවද? මේක කොළඹ ගෙදරක තේරෙනවද? සාමාන්‍ය දෙයක් නෙවෙයි. හොඳ තැනට යනකොට මේක බ්ලැක් මාකට් එකෙන් එහෙම වෙනට යනවා. අර ඊයේ යාලා එච්චර මිල දීලා ගන්න. ඒක වටිනවද? වටින් නැත්තම් මේක ගන්නවද? මොඩේද? වටින් නැත්තම් කවුරුහරි මේක ගන්නවද? ඔයාලා කියන්නකෝ. කෝටි 100ක් වගේ මේ මම ඔක්කොම කෝටි 100ක් කරනවා කියලා කිව්වොත් ડોක්ටර්ටමත් ගෙදර එක දෙන්න ඕනේ, කාර් එකක් දෙන්න ඕනේ. එයි මේක වටිනවා. එයාලා දන්නවා. එයි ඉතුරු කාලේ අර කුප්පාඩි එක දෙක මාට්ටු වෙලා ලයිෆ් එක විනාශ කරන්නතුව මෙයාලා වගේ හිටියත් හොඳයි කියලා හොඳ සීට් වල සල්ලි දීලා බුක් කරගන්නවා. ඔයාලා මේ අපිට අල්ලගත්තා නවත්තුවා වෙන තාමත් තියෙනවා. ඒ වගේම තියෙනවා. හොඳ කෙනෙක් වුණාට පස්සේ මෙච්චර හම්බ වුණා. බ්‍රෝකර්ටත් කියනවා මොකටද ඕනද කියලා අහනවා. ඒ ඕනද කියලා අහන්නේ. අර ඒක තමයි කියන අර සමහරෙක් අපිට මේ හිතුවත් හරි හිතන්න බෑ. අපි වැලියුඩ් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. සමහරට ඔක්කොටම කසාද බෙලන බොඩු පුළුවන් දුකලුත් නැහැ. හැබැයි හොඳ සීට් එක හොඳ මිලට විකිනන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නය. හැබැයි දෙවනි කසාදයක් තියෙනකොට මේ බ්ලැක් මාකට් එක ෆුල් ඇන්ඩ් ෆුල් නැති වෙලා යනවා. අනිත් එක ඔක්කොටම ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙනවා. අනිත් එක මේවනේ එඩල්ටරි එකට එන්කරේජ් කරන්න ඕනේ. ඔයාලා එඩල්ටරි එක එන්කරේජ් කරුවා නැත්නම් අර පිරිමි තව ගෑනට එක ගියත් එයාට පනිෂබල් ඔෆෙන්ස් එකක් දෙන්න ඕනේ. කොහොමද කසාද බැඳෙන්නේ පනිෂබල් ඔෆෙන්ස්? ඒ වගේ ගියත් හරි ගමන්නේ කොච්චර තියාගෙන හිටියත් කමන්නේ. ඒක පනිෂබල් ඔෆෙන්ස් එක වෙන්න ඕනේ. දාන්න කියන්නකෝ. දෙන්නම අර කවුන්සලින් එකට ගිහිල්ලා තිනවා. මේ MMD එකෙන් කසාද දෙවනි කසාද බඳිපු කොල්ලෙක් වාඩි වෙලා ඉන්නවා මෙහෙ පැත්තේ. එකෙනෙක් දැන් තුන් දෙනෙක් එක්කම වයිෆ් ඉන්නකොටම තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. දෙන්නම කතා කරගන්නවා කියලා කියනකෝ. අර ඔය මොකද කරුවේ? මම කසාද බැඳගත්තා. කොහොමද කසාද බැඳගත්තේ? එයාගේ තාත්තගෙන් අහුවා, තාත්තා සයින් කරුවා. ඒක නිසා මගේ පවුල වුණා මෙහෙ. MMD එකෙන් ගෑනු විතරයි සයින් කරලා පවුලක් හදන්න බෑ. ඒක තාත්තා සයින් කරනවා. ඒ නිසා දෙවනි කසාදයක් වෙනකොට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙයාට උන chance එක මොකක්ද දන්නවද? ගෑනු හිතුවත් ඇති මැත් එක එකතු වෙලා ඉන්නේ නේ. එයා කියනකෝ මෙයා කියනවා මමත් වැරදි කරනවා තියෙනනේ. එයා කියනවා මම 100 දෙනෙක් එක්කම ඉන්නවා. මොනවත් කරන්න බෑ. වයිෆ්ට දුවලත් යන්න බෑ. අරන් යන්නත් බෑ. එයි මගේ ප්‍රොපර්ටි එක කොහොමද තියාගෙන ඉන්නවද මම දන්නවා. සේව් කරන්න මම දන්නවා. මම නායක කියලා පෙන්නන්නත් මම දන්නවා. ඒ නිසා මෙයාට මෙච්චර යන්නේ කියලා හොඳට දන්නවා. ඒ නිසා මොනවත් කරන්න බෑ කියලා දන්නකොට මෙයාලා යන්නේ. කියනවා මම 100 දෙනෙක් එක්කම ඉන්නවා. මට ඒයිට්ස් වෙන්න පුළුවන්. මට 100 දෙනෙක් එක්ක හිටියනේ. ඒ පවුල් වලට ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වුණා කියලා කියනොත් නෑ. මට මගේ වැඩ කරන කෙල්ලොත් එක්කම මං ඉන්නවා. හැබැයි මට මේ කවුන්සිල් එකේ මොන නීතියක් දෙනවද දන්නවද? වයිෆ්ට කියනවා ඔයා මේ වගේ මෙයාට කැමති නැත්තම් ඔයා මේ වෙනින් හයින් වෙලා යන්න කියලා කියනවා. හැබැයි ඔයාලන්ට මොනවද කියන්නේ? ඔයාලා ඒ පවුලත් එක්කම ගිහලා කතා කරලා ඒ තාත්තත් එක්ක අනුමත් එක්කම ඒ පවුලේ ඉන්න සහෝදරියම ඔයාට සහෝදරයෙක් වෙනවා. ඔය පවුල වලට දුවට තව මොන කියන්නේ ආන්ටි කෙනෙක් හම්බ වෙනවා. ඒ වගේ මට්ටමින් ඉන්නකොටත් ඔයාට මට වඩා ඔයාට බනිනවා.
තේරෙනවද? සමාජය බලන්නේ අර ඩිග්නිෆයිඩ් ලයිෆ් එක තමයි එයාට හම්බුනේ. දෙවෙනි එක සහ දෙවෙනි කෙනෙක්. ඇඩල්ට් එක එන්කරේජ් කරුවොත් ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙන්නේ නැහැ. ලාස්ට් වෙනකම් කුණාර්පෙන් බලලා ඉන්නවා. මේ මම හිතන විදිහට මේ වගේ සීරීස් එක මේ රූපවාහිනියෙන් මොන දේවාලයේ දොරද මොන රූපවාහිනියෙන් මේ වගේ නාටකම ඩ්‍රාමා එක දානවා. මගේ නෑ ඩිග්නිෆයිඩ් ලයිෆ් එක මෙයාට හම්බ වෙයිද කියලා කිව්වොත් කවදාවත් මේ සිස්ටම් එකෙත් හම්බ වෙන්නේ නැහැ. වයිෆ් කවදා හරි කම්ප්ලේන් කරුවත් හස්බන්ඩ්ට මේක ප්‍රශ්නයක් තමයි. ඒ දන්නේ නැතුව කම්ප්ලේන් කරන නැතුව හිටියේ එහෙම මොනවත් අහන්නේ නැහැ. මේක තමයි මේන් රීසන් එක. තේරෙනවද? උදාහරණට අර ස්ලාම්ට ඕනේ ඩිග්නිෆයිඩ් ලයිෆ් එක. තුන්වෙනි කසාද බඳගත්තත් මේ වගේ තමයි. අර ගෑනුන් ඉස්සරහම ඔයාලා කියනවනේ ගෑනුන් තමයි සයින් කරන්න ඕනේ. ගෑනුන් සයින් කරනවා තමයි වැලියුඩ් කියලා. දෙවනි කසාදයක් තියෙන හින්දා අර ගෑනු හිතුවත් වෙන ගෑනු වැඩ කරනවා. වැඩ කරමු ගෑනුලා ඉන්නම කියලා සයින් කරලා මැනේජ් කරුවොත් මොකද වෙන්නේ? අර හයි හිඩන් රිලේෂන්ෂිප් එක මෙතනින් ඉඳලා නැති වෙලා යනවා. තාත්තා හරි කියලා කිව්වත් දිහෙත් වෙලා තමයි තාත්තා නැත්නම් තාත්තගේ අයියා මල්ලි එහෙම නැත්නම් එයාගේ අයියා ඒව කවුරු හරි එයාලම නැත්තම් කාදිටම යන්න ඕනේ. එයාලා ඕෆන් නම් කවුරුත් නැත්තම් කාදි කෙනෙක්ට ගිහිල්ලා නීතිපතියෙක් MMD එකෙන් එන කෝට් එකට එන නීතිපතියෙක්. එයා ගාව ගිහිල්ලා තමයි මෙදිහෙත් වෙලා සයින් එක අරන් එහෙම තමයි කසාද බඳින්න පුළුවන්. තේරුණාද? අර කසාද හතරක් තියෙන නිසා මේ වගේ පොයින්ට් එක තියෙන නිසා තමයි මෙයාලා ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙන්නේ. ඔයාලා කියන වගේ ගෑනු ඉක්වල් මේක ඉක්වල් කියලා කිව්වොත් මර ඉස්සර කසාද බඳින්න කියන්නේ ජීවිතේ ඉවරයි. නැත්තම් අර මං කියන වගේ දෙවෙනි කසාදේ එපා කියලා කිව්වොත් ඔයාලා ඇඩල්ට් එකට එන්කරේජ් කරනවා. ඒක නිසා මෙයාට අර ඉස්සර ඉන්න ගෑනුන්ටත් ඒඩ්ස් උත් වෙන්න පුළුවන්. දෙවෙනි කසාද තියාගන්න ඉන්න ගෑනුන්ට ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙන්නේ. එයාලා දරුවන්ටත් ඒ වගේ ලයිෆ් එක හම්බ වෙන්නේ. ඔක්කොම මෙන්ටල් වෙලා තමයි ඉන්න ඕනේ. තේරෙනවද? අපි සමාජයට මොන නීතිය හොඳයිද කියලා කියනවා තමයි මම කියනවා දෙකම තට්ටුවෙන් දාලා. මම කියනවා ඔයාලට තේරෙන්න පුළුවන් කියලා. මේ වගේ නීතියක ඔයාලා බැලුමට ඔයාලට තේරෙයි ගෙන් රයිට්ස් එක දීලා දෙන්නේ. දෙවෙනි කසාදේ දෙවෙනි කසාදේ නෙවෙයි ඔයාලා ඇඩල්ට් එන්කරේජ් කරලා තියෙනවා. ඇඩල්ට් එක නවත්තන්න පුළුවන්ද කියලා කිව්වොත් නෑ. මනේ අර FR එක මොන නවත්තන්න පුළුවන්ද කියලා කිව්වොත් නෑ. ඔයාලා තව මම කියන කවුන්සලර්ස්ගෙන් අහන්න මෙහෙම දෙයක් වුණත් ඔයාලා මොකද්ද කියන්නේ කියලා. හරි ගෑනුන්ට කියනවා. ඔයාලට මේ තනියෙන් බලාගන්න බැරි නම් ඔයාලට මේක හොඳට සලකනවා නම් එහෙම ඉන්න ප්‍රශ්නේ නැහැ කියලා. ඊට වඩා දෙවෙනි කෙනෙක්ට අර ඔක්කොටම ඉක්වල් ජීවිතේ හම්බ වෙනවා. මෙයාලා මේක පිරිමින් ඉන්න ඉඳලා අර ඇඩල්ට්‍රි කේස් වලටත් මේ මේන්ටෙනන්ස් ගන්නවත් අර්ථක අර මේ වගේ ඇඩල්ට්‍රි එක එන්කරේජ් කරන වැඩක් කරගෙන මේ දෙවෙනි කසාදේ කොන්නේ අර මේ කියලා මේ වගේ නීති දාලා තියෙන නිසා මේක නීති දාලා තියෙන්නේ අර මේක කවුරුත් අහන්නේ නැතුව ඉන්න කාරණාව තමයි මෙයාලා කියන්නේ මේල් ඩොමිනන්ට් සොසයිටි කියලා. ඒ ඩොමිනන්ට් නෙවෙයි මේල් වර්කින් සොසයිටි කියලා කියනවා. අපි ඔළුවෙන කොහොම දාලා අපි ඩොමිනන්ට් කියලා කියනවා. මෙන්න තරුණ අයට කවුරු හරි පාර්ලිමේන්තු එකෙන් බලලා තියෙනවද? නැත්නම් තරුණ අය කියන එක කවුරු හරි අහලා හරි තියෙනවද? කොයි හරි ලංකාවෙන් පොඩි තීන්දුවක් ගන්න තරුණ අයෙක් ඉන්නවා කියලා. තරුණ නායකයෙක්ට කවුරු හරි කොහේ හරිද? නෑ ඔයාලා ප්‍රෝග්‍රෑම්ස් තමයි තරලා තියෙන්නේ. තාමත් ප්‍රෝග්‍රෑම් කරනවා, තරුණ අය දිනු කරනවා. අර මෙයාලා මම කියන විදිහට අපිත් අපේ කොණ්ඩෙත් සුදු වෙනකම් මේක කියන තරුණ අය දිනු කරන තරුණ අය නායක දැන්නම නෑ. මාරණකම් දෙන්නම නෑ. අර කියන්නේ තරුණ අයට මේ කවුරුත් මොනවද දෙන්නේ? ඔයාලා මේල් ඩොමිනන්ට් කියලා කියන්න බා. සමාන ඩොමිනන්ට් තමයි. සමානට හම්බුනවා තමයි නාමලට හම්බුන දෙයක් මට හම්බු වෙන්නේ නැහැ. ඒක කියන්නේ තරුණය තමයි කාරණා කියලා කියන්න එපා. ඒකේ කාරණා ගොඩක් තියෙනවා. එහෙනම් මේල් ඩොමිනන්ට් නෙමෙයි මේල් වර්කින් සොසයිටි. ඒක තමයි හොඳ නමක්. අනිත් එක මම ගොඩක් මම හිතන විදිහට මම ගොඩක් දෙයක් ක්ලියර් කරුවා කියලා. අනිත් එක මේ අපි කියනෝනේ මේ ඇඩල්ට් එකෙක් බොරුවට කිව්වා කියලා නමකට කවුරු හරි කිව්වා කියලා එයාට දෙන්න නැත්නම් එයාගේ කීර්තිය අමාරු වෙනවා අරව මේවා කියලා. MMD එකෙන් මාස 4ක් තමයි දෙනවා මේන්ටෙනන්ස් එක. කොහොම වුණත් හැබැයි මෙයාලා ලයිෆ් ලොන්ග් දීගෙන මෙන්න ඕනේ. මෙයාලගේ ජීවිතය අමාරු වෙනවා. ඒ පොයින්ට් එක චුට්ට බලන්න. උදාහරණට මේ ගැන හිතලා බලන්න ඉස්සරහා මම කියවනේ. මෙහෙම
එයාගේ ජීවිතේ මේන්ටනන්ස් එක ඕනම ඕනයි. ඒක තමයි මෙයාට ජීවත් වෙන්න මොලේ අපි මොනෝ එයාව ගෙදරින් ඉල උස්සගෙන ඇවිල්ලා කසාද බැඳගත්තා වගේ අර ඒ වගේ මතෙන් දියලා නීතිය දෙන්න. උදාහරණ මේ බලන්න ලොජිකලි මේක දෙමු. එක්කෙනෙක් පිට් පොකට් ගහනවා. පිට් පොකට් ගහන කෙනෙක්ට මාසේ කිරෙන් දානවනේ. මාසේ කෝට් එක හිරෙන් දානවා. ඒට මිලාන්නේ මේ මෙයා හිරෙන් දෙම්මත් මෙයාගේ පවුල මොකනවද කරන්න යනවා. අහනවද? නැත්නම් මෙයා මොනවාරි දෙයකට යනවා. මොනවාරි ප්‍රශ්නයක් කරුවට පස්සේ මොනවාරි ප්‍රොටෙස්ට් එකට යනවා. සමහරට මේ මොන කේසකට මාසයක් දානවා කියලා කියමුකෝ. මෙයාලගේ පවුලට කොහරි කම්පන්සේෂන් දීලා තියෙනවද? මොනවද කරන්න යන්නේ? එහෙම මොනවද කරුවොත් කමන්නේ නැද්ද? කසාද බැන්දත් තමයි මේ ප්‍රශ්නේ යනවද? එහෙම තමයි අර එයා අර කසාද බැනගෙන කොල්ලන්ටත් හිතෙත් තියෙනවා. එයාලා චුට්ටක් අර බොඩි වලින් පවර්ෆුල් එක හිටියද එයාලට හිතෙත් තියෙනවා. ඔයාලා වගේ මේන්ටෙනන්ස් එක එයාලන්ට දරුවන්ට දෙන එක හොඳයි. හැබැයි අර ගෑනුන්ට දෙන එක එයාගේ ජීවිතේ ඉන්ඩිවිජුවල් ජීවිතවලට බැරි තරමට තමයි යනවා. තේරෙනවද? එයාලා බලන්නේ මුස්ලිම් අයත් දිව්වොත් හොඳයි කියලා. අපි කියන්නේ හුයි ඔයාලා දෙන්න ඕනේ. ඔයාලා S වලින් බලනවා මේ වගේ ඇඩල්ට් එක වෙන එක. හැබැයි කෝට් එකට ගිහුවට පස්සේ ඒක ඇබ්සලූට් බාර් එකට ගන්න. ස්ට්‍රෝං ෆැක්ටර් එකට වෙලි ගන්නවා. මේක ස්ට්‍රෝං ෆැක්ටර් ඕකේ මේක පාවිච්චි කරලා ටාක් ප්‍රූෆ් කරන්න ඕනේ. 100% ප්‍රූෆ් නම් අර ඒ වගේ ඔක්කොටම දන්නවා. එහෙම කේස් එකට මේක නැති වෙලා යනවා නිසා. හැබැයි ඔයාලා S වලින් දැක්ක කියලා කියමුකෝ. ඔයාලා මේ කියන්න තර හොඳ නැහැ. හැබැයි මම කියන්නම්. ඔයාලා මේ ඇඩල්ට් එක එන්කරේජ්මන්ට් amount එක තමයි බලන්නේ. මෙයාලා ඕනගේ වැඩ කරන කෙනෙක්ට එක්කම හිටිය කියලා කියමුකෝ. එයාලත් එක්කම තනි ගෙදරින් ඉඳ මෙයා මාස ගාණක් දෙනවා. නැත්නම් ගෙදරින් පල්ලෙහා තට්ටුව දෙනවා. මොන මගුලක්ද මේක? මං S වලින් දැක්ක දෙයක් S වලින් දැක්කා. ඒකට මං කෝට් එකට ගියා. කෝට් මට කියන්නේ මගේ ගෙදරින් පල්ලෙහා දෙන්න. ඒකට ඒකෙන් ඇවිල්ලා මෙයා දෙන්නම එකට ජීවත් වෙනවා. කසාද බැනකම් දෙන්න ඕනේ. සමහරට කියනවා එයා මේක ඩ්‍රයිවර් වෙනකන් මල කරන්නේ අරක මේක කියන දෙන්නම එකට ජීවත් වෙනවා. ඔයාගේ සල්ලි වලින්. පිරිමි කියන මෝඩයනේ. ඔන්න තේරුණේ නැහැ. ඔයාලා හිතලා බලන්න. දන්න කෙනෙක් දන්නවා මේ හොඳ පොයින්ට් එක මේක කියලා. එයි අපි දෙන්න ඕනේ. එයි පිරිමි දෙන්න ඕනේ. S වලින් බලපු දෙයකට. අපි මම කියන්නේ පිට් පොකට් කේස් එක කිව්වනේ. පිට් පොකට් එක ගත්ත පිට් පොකට් එක කරුවා කියලා මාසෙක දානකොට පවුල ගැන හිතුව නෑනේ. මේකට මම විතරයි යාළුවෝ එළිය ගන්නකොට මෙයාට විජිත්ම තියෙනවා අරක තියෙනවා මේක තියෙනවානේ. ඒකනේ හිතන්නේ. මට තේරුන්නේ නෑ ඒක නේ හිතන්න. ඉස්ලාම් කියන්නේ ඉස්ලාම ගන්න කියලා. අර මොන දේ සමාජයට හොඳයි කියලා ඔයාලා තමයි තීන්දුව කරනවානේ. අතරක් කියලා කන්ට්‍රෝල් එකෙන් තියාගෙන ඉන්න එකද නැත්නම් ඇඩෝට් එක එන්කරේජ් කරන එකද නැත්නම් ඇස් වලින් බලපුව පස්සේ මේන්ටෙනන්ස් එක දෙන්න එකද නැත්නම් ඉස්සර අහන එකද මේක තමයි මේන් තින් එක මේකෙන් තමයි වෙනස් වෙන්නේ. අනිත් ටික දෙකම එක වගේ තමයි. පොඩි එහාට මෙහාට වෙනවා. මේක තමයි මේන් වෙනසක් තියෙන්නේ. මම මේ පැත්තෙන් තියෙන වෙනස දෙක පෙන්නුවා කියලා හිතන්නේ මම. තරහ වෙලා හරියන්නේ. ඔයාලා හිතලා බලන්න මේකට. දන්න කෙනෙක් තමයි හොඳට අර ලොජිකලි දන්න කෙනෙක් දන්නවා. අර මේකට බලන්නේ නැතුව ඉන්න හොඳ දෙයක් ඒකට විතරයි බලන්නේ තරුණයට. අපිට ඕනේ කොල්මල් ජීවිත හොඳ ජීවිත වන්න අපිට හම්බ කරලා ඉතුරු කරලා අපි හොඳ ජීවිත වන්න ඕනේ. එහෙමනේ. කාට හරි ටිකම සල්ලි දීගෙන ඉන්නේද? ඔයාලා හිතලා බලන්න මේක හොඳ දෙයකට කියන්නේ. සමහර අපි තරුණ අය ඉන්නවනේ. එයාලා තමයි මාට්ටු වෙලා මෙන්ටල් වෙලා සූසයිඩ් කරගෙන පස්සේ තව ගෙදරට ඊමේල් අල්ලගෙන යනවා. ඔයාලට තේරෙයි මම හිතන විදිහට මේ ෆුට්බෝල් ෆෑන් කෙනෙක් එයාගේ අම්මට ප්‍රොපර්ටි දීලා නිසා මේ මට සල්ලි හම්බු නැහැ කියලා කිව්ව කෙනෙකුට ප්‍රොපර්ටි ඔක්කොම අම්මගේ නමින් තියෙනවා කියලා. මෙයාගේ වයිෆ්ට කීයක් හරි හම්බුනේ කෙනෙකුට ලෝකෙම සෙලිබ්‍රේට් කරුවා. පිරිමින්ට ඔයාලා මොනෝ වංචාවක් තියාගෙන ඉන්න වගේ තමයි වෙන්නේ. අපි දියුණු වෙලා නැහැ. අපි ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට ගොඩාක් ප්‍රශ්න අපිට තියෙනවා. හැබැයි අපේ පැත්තෙන් බලන්න නැතුව ජස්ටිස් එක මේක ගෙන්න නැතුව ඔයාලා නීතිය දීගෙන ඉන්නවා. පිරිමින්ට 4 පිරිමින්ට මුස්ලිම් අය කොච්චර දෙනෙක් කසාද බඳගෙන ඉන්නවා දන්නවද? නෑ. පොටි ගානේ අපි ගමෙන් ගත්තත් හරි 0.5% ඒකත් නෑ. තේරෙනවද? අර අපි දන්නවා ඒකේ තියෙන පිටිපස්සෙන් තියෙන හොඳ දෙයක් සමාජයට වෙන්න යන හොඳ දෙයක්. ඇඩල්ටරි එක එන්කරේජ් කරනවා කියලා
අර ඔයාලා කරන ස්ටොප් එක ඔයාලා දෙන ඊක්වලිටි එක end of the day බලනකොට එක්කෙනෙක්ට හානියක් වෙලා සමාජයේක්ම ඒ පරම්පරාවම ඩිග්නිෆයිඩ් නැතුව කවුරු හරි කුප්පාඩි කියලා කියගෙන අන්න එයාගේ අම්මා බඩෙන් දාගෙන ආවා මේකත් එක්ක ගිහලා දාගෙන මේකත් එක්ක දීලා දානවා කටට කතා කරගෙන ඉන්නවා ලයිෆ් ලොං ඒ කතාවක් තමයි අහගෙන ඉන්න වෙනවා හොඳ ඉදලා බලන්න මොනවද ඒක හොඳයි කියලා ඕකේ මම තව දෙයක් එක් කරගන්නම් උදාහරණ මම ඉස්සරහ කිව්වනේ අර වසර දෙකක් මෙයාලා කල් දෙනවා සමහරට කියලා ඒ වෙලාවෙන් ඔයාලා දෙන්නෙක් වෙනවා වයසේ කපල් දෙන්නෙක් මෙයා බලනවා මෙයා වේවල්සෙන් මේ ඩිවස් කරලා මොකද කරන්න යන්නේ සමහරට මෙයාලත් එක්ක ඉන්නකොට මෙයාට බයක් හිතෙන්න පුළුවන්නේ මොනවා හරි කාරණාවක් තියෙන නැතුව කියන්න පුළුවන් දරුවා කියන නිසා මෙයාලා ඩිවෝස් ඉල්ලනවා මාසල් දෙක එක ගෙදරින් ඉන්න මෙම්මසේ මේ ඩිවෝස් කරනවා කියලා අර එහෙම කිව්වට පස්සේ මෙයාලා කියනවා හරි කියලා ඩිවෝස් ඉල්ලුවත් මේ කේස් එකත් කාලය යනවා මෙයාට වසර දෙකකට පස්සේ එන්න කියලා එකතු වෙලා ඉන්න කියලා කියනවා කොයි හරි රට යන්නවත් මොය හරි යන්නවත් බෑ නීති මේක නීති දානවා මේකට සුප්‍රීම කෝට් එකට ගියත් මේක නැති කරනවා එයි රයිට් ටු ලිව් එක කෝට් එකට ගේන්න බෑනේ මෙයා මෙතනින් ඉන්න ඕනේ කියලා මේ මොන වැරද්දක් කරලා තියන්නේ වෙන කොයි හරි දෙන්නේ නැද්ද ඉගෙන ගන්න යන්නේ නැද්ද රට යන්නේ නැද්ද මේක වෙලා තියෙනවානේ ඉන්දියාවේ මේ වගේ කේස් ටික වෙලා තියෙනවා සුප්‍රීම කෝට් එකේ නේ ෆන්ඩමන්ටල් රයිට් එක එයාලා වයිලේට් කරනවා කියලා මේක අනිවාර්යෙන් කැන්සල් කරනවා ඉන්දියාවේ මේක වෙලා තියෙනවා අනිත් එක තව එකක් තියෙනවානේ මෙයාලා තවාතල් කතාවක් තියෙනවා මේ කතාව මේ ඉන්දියාවෙන් වෙලා තියෙන එක එකනික කසාද බඳ ගත්තා ඩිවෝස් කරුවා වයිෆ්ට දිව්වා අර ඒලිමණි එක බේ ෆෙරල් කරුවා යව තව කෙනෙක් දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේ ඇත්තටම දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒක නිසා තව ගෑනු කෙනෙක් එකතු වෙලා තියාගත්තා එයාගේ බඩෙන් දරුවෙක් තව කාලයක් යනකොට තව කෙනෙක් ගෙනවා එයාටත් දරුවෙක් මේ ඉස්සර ගෙනාපු කෙනා ඉන්නවනේ එයා කෝට් එකට ගියා කෝට් එකට ගියාට පස්සේ මෙයාලා කොහොමද මේ කේස් එක ගෙනියනවා කියලා කියන්නේ මෙයා මෙයාගේ වයිෆ් නෙවෙයි මෙයා දරුවගේ අම්මා දෙවනි කසාද දෙවනි කෙනා බඩෙන් දරුවෙක් ඉන්නේ එයා තව අම්මා කෙනෙක් වයිෆ්ට මේ දරුවට අම්මා දෙක තියෙන්න එපා කියලා නීතියක් දාන්න බෑනේ දරුවගේ අම්මත් එක්ක ඔයා එකතු වෙන්න හිටියද කියලාගෙන කෝට් එකට ඕනේ ඕනේ නැති කතාව මම මෙයාව කසාද බඳගන්නවා මම කසාද බඳ ගන්නවා කියලා අර ලොකු අය එනකොට මේ කේස් එක මෙහෙම තමයි යන්නේ ඔයාලා දැන නීතිය දෙන්න බෑ එයා මෙහෙම සල්ලා කරගෙන ගියා ඉතින් බස් එයාව තව දෙවණි එන්න කෙනෙක් එහෙම ජීවත් වෙනවා කියලා කියනකොට එයාව විතරේ කසාද බඳගත්තා මෙයාව මෙහෙම තියාගත්තා අර ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙන්නේ ඔයාලගේ පාරෙන් ගියත් ඔක්කොම දෙන්න ඕනේ මෙච්චර දෙන්න ඕනේ මෙයාත් ඔයත් එක්කනේ හිටියේ සමහරවිට කම්පැනි ෂෙයාර්ස් ටිකත් විකිරලා කම්පැනි ෂෙයාර්ස් ටික කියන්නේ රටේ අපේ රටේ බලුවත් පොඩි ගණන් රටක් තමයි ෂෙයාර්ස් ටික උඩට තියෙන්නේ අර 1 බිලියන් මේ ආයෝජනයක ගෙනාපු 90% කම්පැනිස් ලොකු කම්පැනිස් තමයි ඒ වගේ වැලියු තියෙන කම්පැනි පොඩියෙන් ඉන්නකොට ෂෙයාර්ස් ටිකත් විකිරලා හරි සල්ලි දෙන්න ෂෙයාර්ස් ටික වැලියු එක ගන්න අර ඉස්සරහා මෙහෙමනේ අර කියනවනේ දෙකක් කියනවා එකයි ගෑනුන්ගෙන් මාට්ටු වෙන්න එපා නැත්නම් ප්‍රොපර්ටි එකම ගිහලා මාට්ටු වෙන්න එපා රෙන්ට් එකට දීුවත් ඒක එයාලා උස්සගෙන යනවා අපේ රටවල එහෙමනේ නැත්නම් මේ ඊඩම වෙනම ගාවොත් ගාවි ඊඩම ප්‍රශ්නේ මේක මාට්ටු උනත් ඒ සල්ලි එහෙම යනවා කොට්ට එකට අපිලා අවුරුදු 10ක් කියන්නේ අපි දිනු වෙන්න කාලේ අර මේ දෙකන අහු වෙන්නේ නැතුව හිටියත් එයා ලොකු කෙනෙක් වෙනවා හැබැයි මේ නීතියෙන් ගොඩක් දෙනෙක් ගෑනුන්ගේ මාට්ටු වෙනවා ගාටු වෙනකොට එයා භාගයක් කම්පැනි රන් කරන ඕන සල්ලිත් අරගෙන යනවා සමහර අය ලොකු කම්පැනි වල දෙකට කඩනවා කියලා බයෙන් ඩිවෝස් කරන්න නැතුව ඒ වගේ ජීවිත වෙන මිනිස්සුත් ඉන්නවා මෙයාට තයින් තියෙන සාමාන්‍ය කොටස ඒක නිසා ඔයාලා මේ ගාන මෙයාට දරා ගන්න බෑ ඒ තරමට ලොකු ගාන මෙයාලගෙන් ඉඳලා අපි මේක අරන් යවිලා මෙයාලා කියන්නේ නීති මෙහෙම නේද උදාහරණට සෙක්‍රටරිත් එක්කම අපිත් එක්ක සෙක්‍රටරික් දාගෙන හිටිය කියලා කියමුකෝ කුඩා අකලා අපිත් එක්ක වැඩ කරනවා සමහරට වෙන සල්ලමුත් කරන්න පුළුවන් එහෙම හිටපු කෙනෙක්ටත් පඩිය විතරයි දෙන්නේ ගැදරෙන් ඉන්න ගෑනුන්ට ගෑනු හිටිය කියලා මෙයාලගේ ප්‍රොපර්ටි භාගයක් මෙයාලා දෙන්න ඕන
මේ Zoho කම්පැනි බලන්නකෝ. එයාගේ නංගිගේ නමට ඔක්කොම ලියවා. ඒක තමයි වෙලා තියෙනවා. ඔයාලා එහෙම කවුරුත් උස්සලා දෙන්නේ නැහැ. ඒක නීතියක් නෙවෙයි. එහෙම උස්සලා දීලා දිනුවෙන්නත් බෑ. ඔයාලා මේ නීතියක් කියලා හිතාගෙන ඉන්නේ කවුරු හරි දුප්පත් අර මේ දුප්පත් කියලා කියනද අර ඉනසන්ට් ලොක්කුවට ඉගෙන ගන්නට සාමාන්‍යයෙන් දිනුවලා ගාමනේ. එයාට තමයි ලොක්කුවට ගහලා එයාට මෙන්ටලි ප්‍රෙෂර් එක දීලා ඉතින් ලයිෆ් ඔක්කොම රොබෝ වගේ ජීවිතේ යනවා. එයාට තියෙන ප්‍රශ්නේ එයා තමයි දන්නවා. ඒ වගේ ප්‍රශ්නේ පාර්ට් ටයිම් නැහැ. සමහර අඩු සල්ලි නැතුව මිනිසුන්ට මේක ගොඩටම බලපාන්නේ. එයි එයාගෙන් ගිහලා කෝට්ටකට ගියත් කොච්චර හම්බ වෙන්නේ නැහැ. සල්ලිත් නැහැ එයාගා. ඒ නිසා සල්ලි තියෙන මිනිස්සු මාර විදියට මාට්ටු. අපේ රටේ දියුණු වෙන්නේ නැති වෙන්න කාරණාවක් මේක තමයි. කවුරු හරි ගෑනුන්ටත් මාට්ටු වුණත් එක්තනින් ඒක ඉවරයි. මේ පොයින්ට් එක එඩ් කරගන්න බලවා. එනිස් ඔයාලා මේක වෙන සුට්ටක් හිතලා බලන්න මම කියන්නේ මේක මම කියන්නේ කොයි විදියට මම කියනවා ඕ ටෝටල් මොන ඒරියා ගත්තත් ඉතින් ඊලාන් මස්ක්ගේ ශෛලි ටික බලන්න කොහොම රෙන්ට ඩම්මනේ එයා එක නික්කෝ දෙන්නෙක් තමයි කසාද බඳගත්තේ ඉතින් ඔක්කොම මේ එග්‍රීමන්ට් අපේ රටේ ඒක නැතුවනත් මේකේ සෙල්ලම් ගොඩක් තියෙනවා මේ සෙල්ලම් කරන්න පුළුවන් ඒ ඩොල්ට් එක එන්කරේජ් කරන්න පුළුවන් අනිත් එක දරුවක් මේව තියාගන්න අර මේවනේ අර දරුවට තව අම්ම කෙනෙක්නේ ඒව තියාගෙන ඉන්න බල මෙයා විල්ල කියන්න ඕනේ මට දරුවක් තියෙනවා කියලා අර මේ වගේ ගොඩක් සෙල්ලම් ගන්න පුළුවන් ඒ සල්ලිනේ මම කියන්නේ මේ කේස් එක මම දරුවගේ අම්ම කේස් එක ඉන්දියාවෙන් ලොකු එක්ටර් කෙනෙක්ට වෙච්ච කේස් එක මේ වගේ කේස් එක ලොකු එක්ටර් කෙනෙක් තමයි මේක කරුවේ එයි අර යාලගේ වෝට් සිස්ටම් එක මාර් කරලා තියන්න පුළුවන් හැබැයි මොන වුණත් මේකට ඇතුළේ සෙල්ලම් කරන්න ගොඩාක් දෙයක් මෙයාලා ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා කාටවත් නීතිය හම්බ වෙන්නේ නැහැ. ඒ ඉස්ලාම් කියන විදිහේ එහෙම කාටවත් ගිහිල්ලා මම මැරේජ්ට නැතුව වෙන විදිහෙන් මොන රිලේෂන්ෂිප් ගහුවත් ඒක විරුද්ධයි. ඒ වෙන පනිෂ්මන්ට් දෙනවා. එනවාද? ඒ වෙලාවෙන් ඒක පනිෂබල් ඔෆෙන්ස් එක. ඒ වගේ දෙයක් මෙහෙ පැත්තෙන් ගේන්න පුළුවන්ද කියලා කිව්වොත් ඒක ගැන්ඩිට දෙන්නේ උදාහරණට ඔක්කොටම ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙන්නේ එකක් නම් ඊතුරු ඒ කවුද කසාද බඳගන්නේ ඒ වගේ ප්‍රශ්නෙට වෙටනවනේ ඒ නිසා මැරේජ් මාකට් එක තමයි පට්ට උස් කියලා දාම් දෙන් කොටියක් කොටි 100ක් තියෙන එක කොටි 300 කාසික් පල්චෙක් යනවා එහෙම ඒ නිසා මම කියන්නේ මේක තමයි සාමාන්‍ය ඉෂ්ට කරලා දෙන්න ඕනේ මෙහෙමනේ අර අපි සාමාන්‍ය ඉෂ්ට කරලා දිව නැත්තම් ඔයාලා මේවනේ අපේ රටේ මුස්ලිම්මුත් එහෙම කසාද බඳ ගන්නේ කාරණාව මේ සමාජයේ ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් උලා තියෙනවා. සමාජයේ සාමාන්‍ය මේක ඇක්සෙප්ට් කරන මතයට එන්න ඕනේ. කවුරු හරි ඩිග්නිෆයිඩ් ලයිෆ් එක හම්බ වෙනකොට අත හොද ජීවිතේ මෙහාට හම්බ වෙනකොට ඒක හරි කියලා බලන්න මොලේට එන්න ඕනේ. මේ කාමර ටික හදලා තියෙන්නේ කාටද යන්න? ඔය හිතනවද? කාටද යන්න? නැත්තම් මේ කාමර ටික හදලා තියෙන්නේ. කාමරට යන මිනිස්සු දන්නේ නැද්ද? අපි දන්නවනේ. ඒ නිසා මම කියන්නේ සාමාන්‍ය කොටම සාමාන්‍ය හොඳ වෙනකොට විදිහේ මේ නීතිය දාලා දුන්නොනේ මම සමහරට මේමනේ අර බබාගේ අම්මා ඒ වගේ කේස් එක යනකොට ඔයාලා හිතයි මේම නෙවෙයි මේක මේ ඉන්දියාවේ වෙච්ච කේස් එක. මෙහෙමත් ලෝකෙම එනවා. ඔයාලා මම හිතන විදිහට මේ ලෝකෙන් කොයි පැත්තෙන් ගල එළියට එවිලා මෙයාලා සෙල්ලම් කරගෙන තමයි ඉන්නේ. හැබැයි මාට්ටු වෙන්නේ කවුද කියලා කියන්නේ සාමාන්‍ය අහිංසක පිරිමි තමයි. එයට දියුණු වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න පිළිමි. අර දියුණු වෙන පාරේ අත තිනකොට මාට්ටු වුණාට පස්සේ ඔක්කොම අරන් යනවා. එයාගේ රයිට්ස් කියලා. එයාලා හිතාගෙන ඉන්නේ ඒකේ රයිට්ස් කියලා. ඒ නිසා මේක චුට්ටක් ක්ලියර් කරන්න ඕනේ. thank you. රෙස් MMDA ට උදව් කරන්න ලේසි වෙන කෙනෙක්ට ගොඩක් ස්තුතියි. මේ පැත්තට උදව් කරමු. thank you.